Hi guys, welcome back to my channel. කොහමද ඉතින් ඔයාලට අද අපි යන්නේ ලංකාවේ තියෙන ලස්සන තැනක් බලන්න තමයි. ඉතින් ලස්සන දිව්‍ය ලෝකෙ වගේ තැනක් බලන්න පුළුවන් ඔයාලට අපේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත්. දැන් අපි ඉන්නේ නුවර ටවුන් එකේ. අපි යන්නේ කොහෙද කියනවනම් අද අපි යන්නේ බෙල්ලුඩ්. ඔයාලා අහලා ඇතිනේ බෙල්ලුඩ්. ඉතින් ළමයි අපි මේ යන්නේ අද බෙල්ලුඩ්. ඔයාලා ගිහින් තියෙන අය දන්නවා ඇති බෙල්ලුඩ් කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා. මාත් යනකම් වීඩියෝස් වලින් දැකලා තිබ්බට යනකම් හිතුවේ නැහැ බෙල්ලුඩ් මෙච්චර ලස්සන ඇති කියලා. ඇත්තට මේ යන පාරත් මාර ලස්සනයි. පාර දෙපැත්ත හරිම ලස්සනයි. ගස් කොළන් තියෙනවා හොඳට. අවුව කියන එක ගොඩක් ඇත්තෙම නැහැ. මොකද ගස් වැඩි නේ තරම් හරිම ලස්සන තැනක්. දැන් ඉන්නේ අපි බෙල්ලුඩ් ජංක්ෂන් එකේ. ඒ යන පාරවලුත් එහෙම ලොකුවට හදලා නැහැ. ඒ කියන්නේ මේ නිකන් බොරළු පාරවල් වගේ. ඉතින් ගිහින් තියන අය දන්නවා ඇති. මේ විදිහට තියෙනකොට තමයි ලස්සන පාරවල් කොන්ක්‍රීට් කරලා ඒ වගේ හැදුවට පස්සේ මේ තියෙන ලස්සන නැහැ. ඉතින් යන පාර දෙපැත්තේ ඔය බඩගිරිඟු අච්චාරු ඒ වගේ කඩ එහෙම තිබුණා. දැන් ඉතින් අපි මේ කන්ද නගින ගමන් තමයි ඉන්නේ. මං හිතන්නේ මේ කන්ද නගින්න මේ පාර වගේම තවත් කොහෙන් හරි පාරක් තියෙනවා. මොකද අපි මේ පැත්තෙන් ගියාට තව අනිත් පැත්තෙනුත් කට්ටිය එනවා මම දැක්කා. ඒ නිසා පාරවල් දෙක තුනක් වගේ ඇති කොහෙන් හරි එන්න. බලන්න කොච්චර ලස්සනයිද කියලා. හරිම ලස්සන තැනක් තමයි මෙතන. මම වීඩියෝස් වලින් දැකලා තිබුණා. ඒත් මම හිතුවේ නැහැ ඒ මෙච්චරම ලස්සන ඇති කියලා. ඒක මම මගේ ඇස් දෙකෙන්ම දැක්කම තමයි තේරෙන්නේ කොච්චර ලස්සනයිද කියන එක. ඔයාලා බලන්නකෝ ඉස්සරහට අපේ වීඩියෝ එක. දැන් ඉතින් අපි දෙන්න මේ හති දදා නගිනවා. එහෙම ලොකු කන්දකුත් නැහැ. කන්ද නිකන් ලොකුවට වගේ තිබ්බට ඒක මුල් ටිකේ විතරයි චුට්ටක් අර කන්ද ගතිය වගේ තිබ්බ. ඊට පස්සේ ඒක ගානක් නැහැ යන්න පුළුවන්. කොහමද කපල් එක ලස්සනයි නේද? මේ බලන්න ළමයි කොච්චර ලස්සනද කියලා. එතනට ගියාම එන හුළඟ ඇඟේ වදිනකොට අර තිබ්බ මහන්සිය ඔක්කොම නැති වෙලා යනවා. මාරම ලස්සනයි. ඒ උඩට ගියාම ඒ කියන්නේ view එක මාර විදිහට මේ ලස්සනටම පේනවා. මට නම් වීඩියෝ කරන්නත් අමතක වෙනවා. ඒ කියන්නේ අයියා තමයි ගොඩක් වීඩියෝ කරේ. මොකද මම කරේ මේ වටේ පිටේ බල බල හිටපු එක තමයි. මොකද ඒ තරම්ම හරිම ලස්සනයි. අපි දැන් මේ ටික ටික කන්ද උඩට නගින ගමන් තමයි ඉන්නේ. මොකද උඩට යන්න තමයි ගොඩක්ම ලස්සන. ඉතින් අපි ෆොටෝස් ගබහ වීඩියෝස් කර තමයි ඉතින් ගියේ. ඒ හින්දා ටිකක් වෙලා ගියා. අපි කොහොම හරි දවල් 1 වගේ වෙනකොට මෙතනට ගියා. එනකොට 5 විතර වුණා මෙතනින් එනකොට. හලෝ ළමයි, කොහොමද ඉතින් ඔයාලට අද අපි ඇවිල්ලා ඉන්නේ බෙල්ලුඩ්. අපේ වීඩියෝ එක මුලින් බැලුවා නම් ඔයාලට පේනවා අපි ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් බලන්න
කොච්චර ලස්සනයිද කියලා මම දැන් මේ ඉන්න තැන view එක ඔයාලට පෙන්නන්නම්. එතන හරිම ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ අවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ අවසක් දාමල් වැස්සේ තෙමුණා වීඩියෝ දාන්න. ඔන්න දැන් අපි උඩට ඇවිල්ලා ඉන්නේ. බලන්න උඩට ආපුවම කොහොමද view එක කියලා. view එක නම් මාර ගති ළමයි. අපේ වචනෙන් කිව්වොත් හරි නේද? ඔයාලා බලනවා ඇති මම මේ වීඩියෝ එකේ දිගටම හරිම ලස්සනයි කියලා කියන්නේ. ඉතින් මං ඒ තරම් ලස්සනයි කියලා කියන්නේ මේතන ගොඩක්ම ලස්සන නිසා. ඔයාලට මං කිව්වා වීඩියෝ එකේ මුලින් මං ඔයාලට දිව්‍ය ලෝකෙ වගේ ලස්සන තැනක් අද පෙන්නනවා කියලා. ඉතින් අපි දිව්‍ය ලෝකෙ දැකලා නැහැ. ඒත් අපි හිතන් ඉන්නේ දිව්‍ය ලෝකෙ කියන්නේ ගොඩක් ලස්සන තැනක්නේ. ඉතින් මං ඒකයි මේතන දිව්‍ය ලෝකෙට සමාන කරේ. මොකද ගොඩක්ම ලස්සන නිසා. සීතලත් වැඩි. ඇත්තටම හරිම ලස්සනයි. අනේ මෙතන ඇවිල්ලා බලන්න අපේ තියයි කොච්චර ලස්සනයි කියලා. දැන් සමහර අය නම් මෙතන කෑම ජාති අනමනන් අරන් එනවා. අපි ඉතින් අරන් ආවේ නැහැ. මොකද දන්නේ නැහැ ගේන්න දෙනවද කියලා. කලිනුත් කිව්වනේ කෑම කොල්ල එහෙම අනම්මනන් දාලා යන නිසා ගේන්න දෙන්නේ නැහැ එහෙම කියලා. ඒත් ගොඩක් අය අරන් එනවා. ඒ අරන් එනේම ඉතින් මෙතන දාලා යනවා. මේවා ඉතින් සුද්ධ කරන්න කවුරුත් නැහැනේ. ඉතින් ඒ හින්දා පරිසරය අපවිත්‍ර වෙනවා. ඒකයි ගේන්න දෙන්නේ නැත්තේ. අපි මොකුත් ගෙනාවෙත් නැහැ. මේ යාළුවෙක් හායි කිය. හායි කිය. එයා කොහොමද වීඩියෝ වලට වැඩි එන්නේ. මම තමයි කොම් කරන්නේ. දැන් ළමයි වෙයිපොතින් අපි ඉස්සරහට හම්බෙමු. තව මොනවා හරි මම වීඩියෝ තව උඩට ගියොත් තව මම වීඩියෝ කරලා දාන්නම්. උඩට යන්න වේද කියලා හිතන්න බෑ. වෙයිපොන් දෙන නිසා. බලමු උඩට ගියොත් වීඩියෝ එකක් දාන්නම්. තව වීඩියෝ එකේ පේනවට වඩා ඇත්තට බලනකොට ඒක මාරු ලස්සනයි. මම කියන්නේ ඇවිල්ලා නැති කෙනෙක් ඉන්නවනම් එකපාරක් හරි චුට්ටක් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. මෙතන මේ වීඩියෝස් වලට පේනවට වඩා ගොඩක් ලස්සනයි. අර ඈතින් පන්සලක් පේනවා. ඒක ඔයාලට පේනවද දන්නේ නැහැ. මම හිතන්නේ ඔයාලට ඒක පේන්නේ. අනික මම හිතනවා ඔයාලට මම මේ කියන එක ඇහෙන්නේ නැතුව ඇති කියලා. මොකද මේ හුලං වැඩි. මාර හුලඟක් තියෙන වලට පේන වෙද මේ ගස් දිහා බලපුවම මෙතන හුලඟ ඒ තරම්ම වැඩි. මේ බලන්න ඇත්තටම මෙතන මාරම ලස්සනයි. වීඩියෝස් වලට මේ පේන විදියට වඩා ලස්සනයි නිසා එන්න පුළුවන් අයත් ඉන්නවා. ඉතින් බැරි අයට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝස් වලින්. ඉතින් පුළුවන් හැම කෙනෙක්ම ඇවිල්ලා බලන්න. අපි හිතුවෙත් මෙතනට එන්න දෙන්නේ නැති වෙයි කියලා. කියලා තිබ්බනේ මේ බැලුම් තහනම් කියලා. ඒ 30 වෙනිදාන් පස්සේ ඒත් අපි හිතුවා එන්න දෙන්නේ නැති වෙයි කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. එන්න දෙනවා. ඉතින් අර එන්න දෙන්නේ නැත්තේ මෙතනට එන ගොඩක් අය
වෙහි පොඳ වැටෙනවා දැන්. මේ මෙතනට එන ගොඩක් අය මේ උඩට කෑම බීම ගේනවන එක ඒ ගේන කෑම බීම උඩම දාලා ගිහලා මෙතන හැටි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඉන්න කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒත් ගොඩක් අය අරගෙන එනවා. අරගෙන එලා කාලා බීලා ඒවා මෙතන දාලා යන. මෙතන සුද්ධ කරන්නේ කවුරුත් නැහැ නේ. හුලඟක් එන්නේ මේ වීඩියෝ කරන්නත් අමාරුයි. ඒ තරම් හුලඟ මෙතනට. මම ඔයාලට පෙන්නන්න මේ බියර් ඉන්නේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා විරලා මෙතන ජරා කරලා තමයි මිනිස්සු යන්නේ. ඒකයි ඉතින් මේක තහනම් කරනවා කියලා කියන්නේ. එනට ඉතින් එන්න දෙනවා. අපි දැනගන්න ඕන අපි ඇවිල්ලා මේ විදිහට ඉඳලා යන්නේ ඉතින්. හරිම ලස්සනයි. ආපු වෙලේ ඉඳලම හුලක තියෙනවා. උඩට යන්න යන්න හුලං වැඩි ගොඩක්. sama ගොඩක් ඉන්නේ ඉතින්. තව උඩට යන්න පුළුවන් අපි උඩට යන්න නැහැ. මොකද වහිනවා දැන්. ඒ නිසා උඩට යන්න බෑ. මොකද තව ගොඩක් පල්ලෙහාට වහින්නත් තියෙනවනේ. හරි ලස්සනයි මේ. මට යන්න හිතෙන්නේ නැහැ මෙතෙන්ට ආව මේ තරම් ලස්සන නිසා. ඒත් යන්න බෑ. අපි දැන් පල්ලෙහාට බහැලා යන්න ඕන. ගෙදර යන්න ඕන. ඒ නිසා වචනත් පැටලෙනවා. මොකද මේ හුලඟත් වැඩි. දැන් එන්න සීතලක් දෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ අපේ වීඩියෝස් එක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට අපි යන ලස්සන දැන් හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට ලස්සන දැන් කොට යනවා ඉන්නේ ඉන්න. අපි ඉතින් ඔයාලට එකතු වෙලා ඉන්න. අයියා යාවට යන්නේ කොහෙද දන්නේ නැහැ. මොකද එයා වැඩි වීඩියෝස් එකේ අපි මේ ආවේ ඉරිදා දවසක තමයි. ඉතින් අද නම් කට්ටිය ගොඩක් ඉන්නවා. ගොඩක්ම ඉන්නේ ඉතින් කපල්ස් තමයි. උඩට යන්න එහෙම බය හිතුනේත් නෑ. මොකද හැමතැනම තැන් වලින් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ හින්දා උඩට යන එක බය හිතුන්නේ නැහැ. මේ දෙපැත්තෙම තියෙන මේ වගේ ලොකු ගස්. ඉතින් මේ හරිම ලස්සනයි. දැන් ළමයි අපි පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ඉස්සෙල්ලාම බහිනවා කියලා කිව්වට අපි බහින හින්දා පල්ලෙහාට වැස්සේ නැහැ. එහෙම වැස්ස නැවතුණා. ඉතින් දැන් ගෙදර යන්නත් හවස් වෙන හින්දා අපි යනවා. මොකද බඩගිනි කාලේ වෙන්නේ. ඒ නිසා මම දැන් වීඩියෝ එඩිට් කරනවා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. පල්ලෙහාට තියෙන bell icon එක click කරන්න කියලා අපේ වීඩියෝස් එක දිගටම
අපේ වීඩියෝස් එක එකතු වෙලා හිටියොත්. එහෙනම් මං ගිහින් ඉන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලට ගොඩක් ආදරේ. බයි. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුම් රුතමයි ජීවිතේ